ඇයි මේ මිනිහ පුච්චන්නේ නැතුව තියාගෙන ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ නගර සුන්දරීගේ මිනිහ දවස් 2-3ක් යනකම් කුණු වෙන්න තියන්න කියලා. දැන් ඉතින් මොන කරදරයක් වුණත් මේක බලාගෙන මෙතනට වෙලා ඉන්න ඕනනේ. මේ ගඳ ගහන මිනිහක් මොකටද අපිට? ඔන්න ඔහේ අපි දෙන්න යන් යන්න. බෑ මේක කොහොමද අපි දාලා යන්නේ? ඇයි ඒ දාලා යන්න බැරි? බිම්බිසාර රජතුමාගේ නියෝගයක් මේක. සිරිමාගේ මලකුණ අරගෙන රජගහනුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින පළාතට අරගෙන යන්න ඕනේ. අයියෝ මේ කුණු වෙච්ච මලකුණකින් ඇති වැඩේ මොකද්ද? දෙවංගනක බඳු රූසිරියේ තිබූ සිරිමාගේ දේහයයි මේ තිබෙන්නේ. දුටුවෙක් දෙවරක් හැරී බලන රූසපුවක් ඇයට තිබුණා. ඔබ දන්නවා ඇය ජීවත්ව සිටි කාලයේදී එක් ක්‍රයකට කහවණු දසදහස් ගණනක් ඉපයූ බව. දැන් මේ රාජ සල්පිලේ ඇයගේ මලකුණ විකුණන්නයි අපි සූදානම් වෙන්නේ. කවුද කැමති අරගන්න? අපෝ රජතුමනි කහවණු වලට කොහොමද මලමිනියක් ගන්නෙ? අනිත් එක මේ අපි ඔය මලමිනියක් අරන් මොනවා කරන්නද නේද? අනිත් එක මෙහෙම ඝන ගහන මලකුණ මොනවා කරන්නද? ඕ අපිට නම් එපා. රජතුමනි අපිට මෙහෙම ගඳ ගහන මලකුණු විකුණන්න හදන්නේ. අපිට නම් එපා මලකුණු. අනිත් එක කහවණු වලට මලකුණක් අරන් අපි මොනවා කරන්නද? අපෝ අපිට නම් එපා. අනේ දේවයන් වහන්සේ ඔය මලකුණ මෙච්චර කාලයක් තියාගත්තේ මොකටද? අපිට මෙතන ඉන්නත් බෑ. හරිම ගඳයි. කහවණු වලට එපා නම් කවුද කැමති මේ දේහය නොමිලේ අරගෙන තියාගන්න? මේ කය නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත තම වසඟේ පවත්වන්න බැරි දුකට අයිති දෙයක්. දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන හිටියට මේකෙ තියෙන්නේ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. රෝග පීඩාවලට කැදැල්ලක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකෙන් නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස කෙතරම් වින්දත් අවසානයේ මේ ඇටසැකිල්ල සහිත ශරීරය පොළවට පස් වී යනවා.